හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කොහොමද හෙන කාලකට පස්සේ ඉතින් ඇවිල්ලා තියෙනවා අද සුපුරුදු පරිදි මයින්ක්‍රාෆ්ට් නෙමේ මේක බෙටර් මයින්ක්‍රාෆ්ට්. ඉතින් තේරෙනවා නමෙන්ම තේරෙනවා මේක මයින්ක්‍රාෆ්ට් එකට වඩා හොඳයි. මම මේ වර්ල්ඩ් දෙකක් හදලා බැලුවා හොඳද කියලා. කියන්නේ හොඳට ප්ලේ කරන්න පුළුවන්ද ස්මූත්ද කියලා. අපි ඉතින් අලුත් වර්ල්ඩ් එකක් හදලා අලුතෙන් පටන් ගමු. ඇත්තම කිව්වොත් මේ මම දෙවනි පාර රෙකෝඩ් කරන්නේ මොකද පළවෙනි පාර අර බෙට MC කියලා වර්ල්ඩ් එකක් හදලා ප්ලේ කරා. හරිද? ඒක ප්ලේ කරාට මගේ ආයේ මොකද්ද ග්‍රැෆික් කාඩ් එකේ ඩ්‍රයිවර්ස් ගැහුවා. ඩ්‍රයිවර්ස් ගහපු හින්දා ඒක රෙකෝඩ් වෙලා නැහැ. කියන්නේ ස්ක්‍රීන් එක කළු පාටයි. මොකවත් රෙකෝඩ් වෙලා නැහැ. ඉතින් මොනව කරන්නද? කොහොම හරි මේ වර්ල්ඩ් එක එහෙමම අතෑරලා දාලා මම පැයක් විතර ප්ලේ කරා කොහොම හරි. දැන් ඉතින් ආයේ අලුත් වර්ල්ඩ් එකක් හදනවා. අලුත් වර්ල්ඩ් එකේ ඉතින් අලුත් වර්ල්ඩ් එකක් හදලා අපි පටන් ගමු. මේකේ අපිට මකරෝ අල්ලන්න අරව මේව හෙන වැඩ ගොඩක් තියෙනවා. හරි ඉතින් මේ වර්ල්ඩ් එක හැදෙනකල් මම වර්ල්ඩ් එක හැදුනහම එන්නම්. හරි බොයිස් ඉතින් වර්ල්ඩ් එක නම් ජෙනරේට් වුණා. එහෙම අවුලක් නැහැ. පොඩ්ඩක් විතර හිර වෙනවා. ඒ පටන් ගත්ත ගමන් ෆ්‍රෙන්ඩ්ස් අඩේ ෆ්‍රෙන්ඩ්ස් මම ස්පෝන් වෙලා තියෙන්නේ ගෙයක් ගාවි මේ මොකද්ද දන්නේ නිකන්. අඩෝ විලේජර්ස් කෙනෙක් කවුද? ඇන්ටෝනි හරි මොකක් හරි. අඩෝ මූ මොනවද මේ දෙන්නේ? අනේ ඵලයන් බයි යන්න. ඇන්ටෝනි මේකේ මොකක් ගන්න දෙයක් තියනවද අපිට? ඇත්තටම ගන්න දෙයක් මේ උඩට යන්න හරියට පාරක් හදලා නැහැ මූ. හරි ෆ්‍රෙන්ඩ්ස් බලමු මෙතන මොන හරි අපිට ගන්න වැදගත් දෙයක් තියනවද කියලා. ආරම්භය නම් හොඳයි. ඒ වුණාට සාමාන්‍යයෙන් මේ වගේ හොඳ ආරම්භයක් ගත්තොත් අවසානයේ එච්චර හොඳ වෙන්නේ නැහැ. මෙතන අඩෝ අර කවුද? අඩෝ නම් මතක් වෙන්නේ නැහැ ගියාන්කෝ. කවුද උන්ට කියන්නේ? අඩෝ මට නම් මතක නැහැ ගියාන්කෝ. මෙතන චෙස්ට් එකක් තියෙනවා. මේක කෝල් ටික ගමු. වර්ඩන් නේද? අඩෝ ඒ වර්ඩන් මොකක්ද? ඒ වර්ඩන් ස්පෝන් එකක් ගාව තියෙන මගුලක් නේද බං එතන තියෙන්නේ මොකක්ද? ඔව් ඒකත් තමයි කමන්නේ. අඩෝ කෙලුණානේ. ඒ මූ ස්පෝන් වෙයිද දන්නේ යමන්ටක් ගාලා. මෙතන එළියට එන පාර ඒක අවුලන්නේ. ඒක වහමු. ඇත්තටම ෆ්‍රෙන්ඩ්ස් මේ බෙටර් මයින්ක්‍රාෆ්ට් කියන්නේ ඒ කියන්නේ මයින්ක්‍රාෆ්ට් එකේ එහෙම එක්ස්ප්ලෝර් කරන්න කියලා. දැන් මයින්ක්‍රාෆ්ට් එකේ එහෙම මේ වගේ ස්ට්‍රක්චර්ස් නැහැනේ. බෙටර් මයින්ක්‍රාෆ්ට් කියන්නේ තනිකර එක්ස්ප්ලෝරින්. ඒ කියන්නේ තනිකර පාට් ස්ට්‍රක්චර්ස් ගොඩක් තියෙන්නේ. අපිට ඉතින් ඒවා කියන්නේ ඒ ස්ට්‍රක්චර්ස් ටික එක්ස්ප්ලෝර් කරන්න තමා තියෙන්නේ. ඉතින් බෙටර් මයින්ක්‍රාෆ්ට් කියන්නේ ඒක තමයි. අඩෝ ඇඳක් තියෙනවා, චෙස්ට් එකකුත් තියෙනවා. එමරල්ඩ් ටිකක් ගමු. ඒවත් අපිට ට්‍රේඩින් වලට වැදගත් වෙනවා. ඇඳ කඩා ගමු. අඩෝ දැන් ෂීප්ලා හොයන්න ඕනේ නෑ බොයිස්. මම මොකද්ද කීකින්දී මතක නෑ කියහන්කෝ. කොහොම හරි මං කීකින්දී මොකද්ද? මේක ස්ට්‍රක්චර්ස් කියන්නේ. ඔව් මේක ස්ට්‍රක්චර්ස් තමයි ගොඩක් තියෙන්නේ. තව එකක් ෆ්‍රෙන්ඩ්ස්. මම හිතන විදිහට කවුරුවත් තාම මේ සීරීස් එක පටන් ගන්න නෑ. කියන්නේ BMC 4 එක 4 කියන version එක ගහලා තියෙනවා ගොඩක් අය. මම දැක්කා අර ෆිල්ට්‍රික්ස් channel එකේ එහෙම YouTube channel එකේ එහෙම ඒක play කරා. හරිද? මේ BMC 5 BMC 4 නෙමෙයි. ඒ කියන්නේ latest update එක 1.21.1 එකට ආපු latest update එක. හරිද boys? ඒ කියන්නේ මේ BMC 5 එක මම තාම ලංකාවේ කවුරුවක් ගහනවා දැක්කේ නැහැ play කරනවා. මම ඒකයි මේක play කරන්න හිතුවේ. මට කියන්න බැරුණා friends මේකේ M අකුර ඔබලා අපිට පුළුවන් map එක ගන්න. බලමු මේ හරිය විලේජ් එකක් තියෙනවද කියලා. අද අපේ ටාස්ක් එක වෙන්නේ කොහොම හරි විලේජ් එකක් හොයාගන්න එක. මේ මැප් එක අපි යන්න ලොකු වෙනවා. ඒ කියන්නේ අපි ඇවිදින්න එක්ස්ප්ලෝර් කරන්න මැප් එක ලොකු වෙනවා. දැන් අද තියෙන අපේ පළවෙනි ටාස්ක් එක පළවෙනි සහ එකම ටාස්ක් එක විලේජ් එකක් හොයාගන්න. මට ප්ලේන් බයෝම් එකක වුණොත් හොඳයි. අඩේ ෆ්‍රෙන්ඩ්ස් මේ මොකද්ද මේ? මම ඔයගොල්ලන්ට කිව්වා වගේ අඩෝ එතන දාගම මේ වේ පොයින්ට් එකක් දාගම ඔය පස්සෙමු. මෙතන පට්ට ස්ට්‍රක්චර්ස් ටිකක් තියෙන. ඇත්තට මං දන්නේ නැහැ මම බෙටර් මයින්ක්‍රාෆ්ට් ගැන එච්චර ලොකු දැනුමක් දන්නේ නැහැ. BMC 5 එක ගැන 4 එක මම බලලා තියෙනවා ගේම් ප්ලේ. ඒ දැනුමින් තමයි මම ඔයගොල්ලන්ට කියන්නේ. අඩේ ෆ්‍රෙන්ඩ්ස් බලනවාකෝ ඒකේ ලොකු අඩෝ අපිට ඉතින් මේවා එක්ස්ප්ලෝර් කරන්න ඉතින් ඩයමන්ඩ් නාමරයක්වත් හදාගත්තෙන් පස්සේ තමයි ඉතින් ඔය එක්ස්ප්ලෝර් කරන්න එන්න වෙන්නේ. ඒ කියන්නේ මේක ඩයමන්ඩ් විතරක් නෙවෙයි නෙදරයිට් වලටත් වැඩිය පට්ට සුපිරි ආමර්ස් තියෙනවා. ඒවා ඉතින් ඉස්සරහට හදාගන්න බලමු. මම මේ සීරීස් එක දිගටම කන්ටිනියු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකක් හරි කොස්සක් යන හිට්ටේ නැතොත්. හරිද ෆ්‍රෙන්ඩ්ස්?
ෆ්‍රෙන්ඩ්ස් ඒක අස්සට නම් අද යන්න බෑ මොකද කිසිම ආමරයක් අඩුම එකම එක ටූල් එකක්වත් නැහැ. ඒක අස්සට නම් යන්න හිතන්නවත් හොඳ නෑ. බලන්නකො ෆ්‍රෙන්ඩ්ස් ඒක නිකන් අර ජපන් වල නේද තියෙන්නේ ඔය වගේ නිකන් සිරාවට මේක පට්ට ලස්සනයි යකෝ මේ පැත්ත මල් මේ වගේ බයොම් එකක් නෑ නේද? يعني normal vanilla Minecraft එකේ මේ වගේ බයොම් එකක් නෑ මේ better Minecraft එකේ එකක් මං හිතන්නේ. අඩේ මේ හරිය හොඳයි මේ thumbnail එකට ෆොටෝ එකක් ගහගන්න. අවුලන්නේ මම ඒක පස්සේ කරගන්නම්. ෆ්‍රෙන්ඩ්ස් දැන් අපේ මං ඉඳියේ අපේ එකම මොකක්ද විලේජ් එකක් හොයාගන්න එක. විලේජ් එකක් අඩි මට මේක කියන්න වෙන්නෙම නෑ. අතන තව ස්ට්‍රක්චර්ස් එකක්. එතන තව ගේකුත් තියෙනවා සිරාවටම. එතන මං කීදී මට මේක කියන්න දියන් නැත්තම් මම better Minecraft අඩෝ මෙතනක් තියෙනවා බං ස්ට්‍රක්චර්ස් එකක්. ස්ට්‍රක්චර්ස් අඩෝ. හරි මගේ ඉංග්‍රීසි ඔයගොල්ලෝ දන්නවා මට ඉංග්‍රීසි බෑ. හරිද? දැන් මට කියන්න දියන් අද එක ටාස්ක් එකයි තියෙන්නේ ප්ලේන් බයෝම් එකක විලේජ් එකක් හොයාගන්න එක. නෑ ප්ලේන් බයෝම් එකක් නැතුවට කමක් නෑ මොකක් හරි විලේජ් එකක්. කොහොම හරි ඊළඟ එපිසෝඩ් එකේ අපි ප්ලේන් බයෝම් එකකම විලේජ් එකක් හොයාගන්න ඕනි. මොකද මට අනිත් බයෝම් සෙට් වෙන්නේ නෑ. අනිත් ඒ කියන්නේ ඩෙසර්ට් එක වගේ හම්බුනොත් එහෙම කොහොමවත් එතන නවතින්නේ නෑ අද. කියන්නේ මොකක් හරි නවතින්න හොඳ විලේජ් එකක් හම්බුනොත් අද එතන නවතිනවා. ඊළඟ දවසේ කොහොමත් ආයෙ එක්ස්ප්ලෝරින් තමා. අපි මේ ගේ අස්සට ගිහින් බලමු. අඩේ ඒ කොහොමද දොරවල් දෙකම එකපාර වැහුනේ ඇරුනේ සිරාවට. අපිට කෑම වලින් නම් අඩුවක් නැහැ. ඊ ෆ්‍රෙන්ඩ්ස් අපි තාම එක ගහක්වත් කැපුවේ නෑ නේද? බලනවාකෝ ඒ කියන්නේ better Minecraft කියන්නේ යකෝ ගහක්වත් කපන්න නැතුව මෙච්චර loot ටිකක් සිරාවටම අපිට එක්ස්ප්ලෝර් කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා ෆ්‍රෙන්ඩ්ස්. කොහොමත් හෙන ගොඩක් තියෙනවා. ලැන්ටන් ගලවන්නත් ඕනේ. ඊට කලින් මේ අඩේ උඩට යන්නත් තියෙනවා කියහන්කෝ. උඩ මොනවද දන්නේ නැහැ තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් මේකේ තියෙනවා ඒ කියන්නේ අපිට ඩයමන්ඩ් නාම නැහැ මම දන්න විදිහට. අයන් නාම ලෙදර් ආම එතකොට අයන් ටූල්ස් අරම ඒවා ඔක්කොම ටික ගබඩා කරලා තියෙන ස්ට්‍රක්චර් එකක් තියෙනවා. ස්ට්‍රක්චර් එකක් ඒ කියන්නේ ගෙයක්. ඒකේ උඩ තට්ටු ඔක්කොම ආමර් අරම ඒවා හැමදේම තියෙනවා. ඒ කියන්නේ අපිට මොකවත් හදන්න නැහැ. සම්පූර්ණ දුනු ඊතල අරම ඒවා ඔක්කොම ටික තියෙනවා. අපිට එතන හොයාගන්න පුළුවන් වුණොත් එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් පට්ට පළවෙනි එපිසෝඩ් එකෙන්ම අයන් ෆුල් ආමර් වලට යන්න පුළුවන්. මම හිතුවේ මේක ඒ වගේ එකක් කියලා උනට එහෙම එකක් නෙමෙයි. අපි ක්‍රාෆ්ටින් ටේබල් එකක් ගලවගෙන යමු. මොකද අපි තාම එක ගහක්වත් කැපුවේ නැහැ. අඩේ මෙතන තියෙන ගහ කපාගමු පට ගාලා. අඩු. මේකේ එකපාර ගහ බිම වැටෙන්නේ නැද්ද? ඒ BMC4 එකේ එහෙම මේ එකපාර ගහ කැපුවාන් පස්සේ ඔක්කොම ටික බිම වැටෙනවා. සිරාවට ග්‍රැවිටි මොඩ් එක නැද්ද එතකොට මේකේ? කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට normal Minecraft එකකට දාගත හැකි ඒකට කියන්නේ gravity mod එක කියලා. ඒක කිව්වට මොනවා වෙන එකක් නෑ නේද? curse forge කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒකෙන් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් ඒ කියන්නේ Minecraft එකේ ඕන mod එකක් අරගෙන mod pack ගන්න පුළුවන්. mod pack දාන විදිය ඒක ඕනේ නෑ. කොහොම හරි මේ mod එක අරගෙන Minecraft එකේ mod folder එකට දැම්මයින් පස්සේ එතකොට මේ mod එක ඔයගොල්ලන්ට play කරන්න පුළුවන්. මොඩ් එක කියන්නේ මොඩ් අනේ මන්ද ඒ කියන්නේ ග්‍රැවිටි මොඩ් එක දාගන්න පුළුවන්. මම ට්‍රැකර්මන්ලා වගේ කතා කරනවා මේ මොනවා කියනවාද කියලා හිතාගන්න බෑ. කොහොම හරි දැන් ස්ටෝන් ටිකක් ගමු. මොකද අපිට කෙලින්ම ස්ටෝන් ඒජ් එකට යන්න පුළුවන්. ඒ වුණා ටූල් ඕනිත් නෑ. සිරාවට වතුර බලපංකො හාරන්න හදපු තැනම වතුර තනි කර ගන්න දෙයක් නෑ. මං කියන්නේ නැතුවේ මොකද්ද ස්ටෝන් ඒජ් එකට යන්න ඕනේ නෑ. කෙලින්ම අයන් වලට යත හැකි. මොකද අර වගේ ස්ට්‍රක්චර් එකක් හම්බුනොත් පට්ට. මොකද ෆ්‍රෙන්ඩ්ස් මම ඒක දැනගත්තේ කොහොමද දන්නවද? අර ඕගොල්ලන්ට මම කිව්වේ බ්ලැක් ස්ක්‍රීන් වල ඉවරලා රෙකෝඩ් දුන්නේ නැහැ කිව්වා රෙකෝඩින් එක. ඒකෙදි ෆ්‍රෙන්ඩ්ස් මට හම්බුණා ඔය වගේ ස්ට්‍රක්චර් එකක්. හරිද? ඒකේ තිබිලා මට අයන් සම්පූර්ණ අයන් නාමල් ටූල් ඔක්කොම ටික හම්බුණා. මට දැන් මම කල්පනා කරේ ඒ කියන්නේ ඒක මේකේ හම්බුණා පට්ට ෆ්‍රෙන්ඩ්ස්. ආයේ සුපිරියක්. හරිද? අපිට පට ගාලා ටූල්ස් ටික හදාගමු. අපිට බෙඩ් එකක් හදන්න ඕනේ නෑ යකෝ. අතනින් බෙඩ් එකක් හම්බුණා. පට්ට ලකී ආරම්භයක්. ඒ වුණාට අර කලින් වර්ල්ඩ් එකේ තරම් ලකී නෑ. ඒ වුණාට ලකී ආරම්භයක් ගත්තොත් ඇත්තටම අන්තිමට එච්චර හොඳ නෑ. මොකද කලින් වර්ල්ඩ් එකේ මට විලේජ් එකක් හොයාගන්න පැයකට වැඩිය ගියා. ඒ හම්බුනේත් අන්න බලන්න. ඕකට තමයි කියන්නේ අනුන්ට කපපු වලේ තමන් වැටේ කියලා. අනුන්ට නෙමෙයි ඒක මං කැපුවේ ඒක වෙන්න ඒක වෙනම කතාවක්. කොහොම හරි මම ස්ට්‍රක්චර් එකක් කොහේ හරි වේ පොයින්ට් කරා නේද? ඒකට යම් බලන්න. එතන මොකද්ද දන්නේ නැහැ තියෙන්නේ. අඩේ
ඒ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලන්ට පේනවද ඉබ්බෙන් නේද? සිරා අඩු ඒ හිතුවේ නෑ ඒ හිතලා නෙවෙයි ගැහුවේ. ඒ උට මගේ අතින් වැරදිලා පාරක් වැදුනා. එතකොට මේකේ අලි එහෙමත් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති බෙටර් මයින්ක්‍රාෆ්ට් ගැන. ඒ කියන්නේ මේ වීඩියෝ එක ක්ලික් කරා නම් ඔයා බෙටර් මයින්ක්‍රාෆ්ට් ගැන දන්නේ නැති එකෙක් වෙන්න බෑනේ. එකෙක් වෙන්න පුළුවන්. එනිවේ කොහොම හරි මේ ගුහාවක් අතරින් යනවා පිස්සු. මේක උට්ට යන් කොහොමද උට්ට යන්නේ? මම පට ගාලා උට්ට යන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් මම උඩට ආවා වගේ තමයි. මෙතන නිකන් අතෑරලා දාපු නිකන් අනේ මන්දා නිකන් කැල්ලා ගියපු නිකන් පට්ට පරණ නිකන් මොකද්ද එකක් වගේ. අනේ මන්ද මේකේ උඩට යන්නේ කොහොමද? සිරාවටම. අඩේ ඒ විලේජ් කෙනෙක්ගේ සද්දයක් එනවා. කොහෙද දන්නේ නැහැ ඉන්නේ. ඔක උඩට දන්නේ නැහැ. ඒ උඩට යන්න පාරක් නැහැ නෙමෙයි. මේ කැම්ප් ෆයර් එක ගලවගමු. මට ඇති වැඩක් නැහැ. ඒ උනට එකෙන් කෝල් හම්බ වෙනවනේ. අඩේ රෑත් වෙනවා. ඒ විලේජ් කෙනෙක්ගේ ඇහෙනවා මං කටහඬක්. සිරාවටම. ඒ උඩද ඉන්නේ? ඒ නෑ ඔය මේක උට්ට යන්නකෝ. අඩේ අයනගොළුම් කාරයෙක් ඉන්නවා කියහන්කෝ. ඒ කියන්නේ මෙතන අනිවාර්යෙන් විලේජර්ස්ලා ඉන්නවා. ඒ උනට මේ ගමන් නෙමෙයි. ෆ්‍රෙන්ඩ්ස් මට කියන්න බැරි වුණා. හරිද? මට ඕනි උනේ අර ගමක් කියන්නේ අර දියුණු ගමක් තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. ඒ කියන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ අර නිකන් අයන් වලින් හදලා වගේ අර නිකන් පට්ට ලස්සන ගම් තියෙන්නේ. අන්න ඒ වගේ ගමක් හොයාගන්න තමයි මට ඕනේ. ඒව මේකේ තියනවද? අන්න බලහන්කෝ ඉතින්. ආයෙ වෙන්නනේ. ඒ වගේ ගමක් තමා. හෙලෝ විලේජ්. ඔයා මොනවද අපිට දෙන්නේ? මූ වැඩකට ඇද්දයන් නම් දෙන්නේ නැහැ මට වෙන්නේ. පළයන් යන්න වැඩක් නැහැ. අපි අර කුට්ට ගිහින් බලමු. මම මේ හැම ස්ට්‍රක්චර් එකක්ම බලන්නේ මොකද අපිට මේ ස්ට්‍රක්චර් අස්සේ තිබිලා හම්බෙනවා ඩ්‍රැගන් එග්. ඔව් ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ මේ වගේ ස්ට්‍රක්චර් අස්සේ තිබිලා අපිට ඩ්‍රැගන් එග් හම්බෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට ළඟදිම කියන්නේ එකක් හම්බුනොත් අපිට ඩ්‍රැගන් යාළුවෙක් ඉන්නවා. ඒ කියන්නේ අපිට එක්ස්ප්ලෝර් කරන එක බට්ට ලේසි වෙනවා. උගේ පිටේ නැගලා යත හැකි. මම මේ ඩ්‍රැගන් එකක් බලාපොරොත්තු වෙන තමයි මේ කුට්ට නගින්නේ. මොකද නැත්තම් මට කිසි අමාරුවක් නැහැ මේ කුට්ට බඩ ගන්න. බලහන්කෝ වැටෙනවා. අඩේ මේ පාරක් දාහන්කෝ. එක්කෝ මේ පොඩ්ඩක් ලැග් වෙනවා. ගණන් ගන්න එපා. ෆ්‍රෙන්ඩ්ස් තව එකක් තියෙනවා මට කියන්න බැරි වුණා. මම කලින් යූස් කරේ අඩේ මේක කිව්වත් වදී දන්නේ ස්ටයික්වත් කලින් යූස් කරේ ටී ලොන්ච් එක. ඊට පස්සේ අර බ්ලූ ස්ක්‍රීන් රේඛාවනේ. ඒ රේඛාවේ බොහෝ විට ටී ලොන්ච් එකකින් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ටී ලොන්ච් එක පිස්සු කෙලින්න ගත්තා. ඒ කියන්නේ හේතුවක් නැතුව එකපාරට ඊට පස්සේ කොහොම හරි PC එක හදාගත්තා. මම දැන් හදාගෙන සතියක් විතර වෙනවා. මට වීඩියෝ ගේන්න බැරි වුණේ මම ටී ලොන්ච් එකේ මොඩ් ඩවුන්ලෝඩ් කරා. හරිද? ඒ මොඩ් ඩවුන්ලෝඩ් කරන්න GB 10කට වැඩිය ගියා ෆ්‍රෙන්ඩ්ස්. මේ අපි බුක් ෂෙල්ෆ් ටික ගලව ගමු. අඩේ කෑමක් තියෙනවා කියහන්කෝ. මොකද්ද කීකේදී GB 10කට වැඩිය ගියා ෆ්‍රෙන්ඩ්ස්. GB එකක දෙකක වගේ ඒවා ඩවුන්ලෝඩ් කරන්න. ඒ මට පට්ට වදියක් දුන්න ටී ලොන්ච් එක. කොහොමද මම ටී ලොන්ච් එක ඊට පස්සේ අන්ඉන්ස්ටෝල් කරලා SK ලොන්ච් කියලා තියෙනවා. ඒක දාගත්තා. කියන්න වචන නෑ ෆ්‍රෙන්ඩ්ස්. SK ලොන්ච් එක මොඩ් පැක් ප්ලේ කරන්න නම් ආයි සුපිරි. හරිද? GB එකෙන් මම බෙටර් මයින්ක්‍රාෆ්ට් එක දාගත්තා. ඒ වගේම ඒක පට්ට ස්මූත්. හරිද? ඒ කියන්නේ අවුලක් නෑ වනේ පට්ට. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් කියන්න වචන නෑ. අපි මෙතන පල්ලයට යම් බලන්න. මෙතන බුක් ෂෙල්ෆ් තියෙනවා. ඒ ටිකක් ගලව ගමු. ඒකින්ද මම රෙකමන්ඩ් කරන්නේ SK ලොන්ච් එක හොඳයි T ලොන්ච් එකට වැඩිය. මම කියන්නේ ප්ලේ කරන කට්ටියට කියන්නේ. anyway දැන් ඉතින් අහපෝ ගේම් ප්ලේ එකේ කතාවට යම් මම මේවා කියෝ මේක සම්පූර්ණයෙන් ලූට් කරා. ඒ වුණාට මට ඩ්‍රැගන් එක යන්න හම්බුන්නේ නැහැ. ඕගොල්ලෝ දන්නවනේ ඩ්‍රැගන් එක එහෙම කොහෙද තියෙන්නේ කියලා මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ කියන්නේ මට ඩ්‍රැගන් එක ගයක් ගන්න තමයි ඕනි. කියන්නේ ඔව් ගේ හදන්න කලින් ඩ්‍රැගන් කෙනෙක් ඉදියොම් පට්ට. ඒ කියන්නේ ගයක් නැතක් කමන්නේ, කන්න නැතක් කමන්නේ ඩ්‍රැගන් කෙනෙක් ඉදියොත් ඇති. මම මේ දකින ලැන්ටර්න් එක ගලවන්නේ ෆ්‍රෙන්ඩ්ස්. අපිට අයන් හොයන්න ඕනේ නැහැ. එතකොට ගේ හදනකොට මේ කෙලිම ලැන්ටර්න් ගහත හැකි. මේකේ ලැන්ටර්න් කියන්නේ නතින් ඉතින් හැමතැනම තියෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් මේ කඩාගෙන අපි යන් එළියට. අපේ ගෝල් එක මොකද්ද? අර මොකද්ද ෆ්‍රෙන්ඩ්ස්? උඩ පාවෙන මොකක් හරිද? මේකේ තව උඩ පාවෙන නිකන් ලෑන්ඩ් වගේ තියෙනවා පාවෙන අයිලන්ඩ්.
ඒව අදාළම නෑ. අපි දැන් මේ හරිය ඉඳලා මෙන්න මේ හරියට යම් ෆ්‍රෙන්ඩ්ස්. එතන ප්ලේන් බයෝම් එකක් තියෙන්නේ. මට ඕනි ප්ලේන් බයෝම් එකක විලේජ් එක. මොකද මේකේ විලේජ් පට්ට අමුතුයි ෆ්‍රෙන්ඩ්ස්. ඒ කියන්නේ අනේ මන්ද නිකන් මට අර ලස්සන්ට තියෙන්නේ නෑ. ඒ කියන්නේ නිකන් මට කැතයි වගේ. ඒ කියන්නේ අර කලින් මම ප්ලේ කරපු වෙලාවේ දැක්ක එකක්. එතෙන්දි හම්බෙච්ච විලේජ් එකේ පට්ට කැතයි. පොඩි කැතයි. ඒකින්ද මට ලස්සන විලේජ් එකක් හම්බ වෙනකල් මං හොයනවා. අද නම් හොයන්නේ නෑ. මොකද වීඩියෝ එක පට්ට දික් වෙයි. අපි දාගමු මේ හරියට. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් දැන් යන්න තමයි. අඩේ ෆ්‍රෙන්ඩ්ස් මී බලන්න පාලමක්. කවුද යකෝ මේව හැදුවේ? අනේ මන්දා ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න පාලමක්. ඇත්තට මේ පාලම ඉතින් මට වැඩක් නැහැ. මොකද ඕගොල්ලොත් එක කියන්න බැරුණා. මට කඩුවක් හම්බුණා. ඒක මොකද්ද? ඒක තිබ්බේ ෂාප්නස් 1 මොකද්ද තිබ්බේ? අර තව මොකද්ද බෑක් මගුලක් තිබ්බා. ඒක කඩුව පට්ට. මම ඕගොල්ලන්ට කිව්වේ ඒ කියන්නේ මෙතන අයන් ටූල් වලට දැන් කෙලින්ම ගියා. දැක්කනේ අයන් වෙන්න ඕනේ නැහැ. කියන්නේ මේක මයින් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. තව ඩිංගෙන් වැටෙන යකෝ මේක පල්ලේ. පැනන් පුතා. අයියෝ බ්ලොක් එක අල්ලගන්න බෑ. මේකේ බෙටර් මයින්ක්‍රාෆ්ට් කියන්නේ තව මුකුත් දන්නේ නැහැ ඉන්නේ. කියන්නේ මේකේ ඉන්නවලු බොස්ලා. මම දන්න එකම එක බොස් කෙනෙක් අර සන්බර්ඩ් කියලා බොස් කෙනෙක් ඉන්නවා. ඒ බොස් විතරයි දන්නේ. අනිත් බොස්ලව නම් දන්නේ නැහැ මම. බලමු මට දැන් විලේජ් එකක් හම්බුනොත් නම් ගොඩක් හොඳයි. බලමු ෆ්‍රෙන්ඩ්ස් විලේජ් එකක් තියේද කියලා. මේ හරියන නැති පාටයි. ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මම දැන් හෙන වෙලාවක් තිස්සේ ඇවිදිනවා තාම විලේජ් එකක් නම් හම්බුන්නේ නැහැ. දැන් හෙන වෙලාවක් තිස්සේ යනවා එහෙ යනවා මෙහෙ යනවා. ඒ මොකවත් හම්බුන්නේ නැහැ. දැන් නිකන් එපා වෙලා තියෙන්නේ. විලේජ් එකක් අද ඒ කියන්නේ අපේ පළවෙනි ටාස්ක් එකේ විලේජ් එකක් අඩෝ ඒක හම්බුන්නේ නැතොත් එහෙම ෆ්‍රෙන්ඩ්ස් අපිට විලේජ් තව ඩිංගේ යකෝ තර්ඩ් පර්සන් දාගෙන ගිහින් තව ඩිංගේ වලාස්සේ යකෝ මේකට වැහෙන්නොත් එහෙම කෑල්ලක්ව හොයන්නේ නැහැ. ඔර බලහන්කෝ ඒක ලොකු උල්කාපාතයක් ඇල්ල වගේ. සිරාවටම කමු බඩගිනි ඕගොල්ලන්ට පේනවද? එතන වලහෙක් ඉඳී ඕක ළඟට යනවට වැඩිය හොඳයි පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න එක. මොකද දන්නේ නැහනේ ඕක ගැහුවොත් එහෙම බැරි වෙලාවත් වලහා ගැහුවොත් එහෙම සිරාවට මේ පැත්තේ නෑනේ. මෙතන ප්ලේන් බයෝම් එකක් තමයි තියෙන්නේ. මෙතන නිකන් විලේජ් එකක් වගේ නිකන් ලයින් එකක් තියෙනවා. යමන් බලන්න මේ පැත්තට නිකන් පොඩි වහල කෑල්ලක් දැක්කේ. විලේජ් එකක්මද කියන්න දන්නේ නැහැ. ඒ උනාට යම් බලන්න විලේජ් එකක් වුණොත් අපේ වාසනාව, නොවුනොත් අපේ අවාසනාව. එච්චරයි. සිරාවට මේ පඹයෝ ගහලා ඉන්නවා. ඒ කියන්නේ විලේජ් එකක් තියෙන්න පුළුවන් ළඟ. නැති වුණොත් ඉතින් මොනව කරන්නද? අපි යම් බලන්න තව එකක්. ඒ කියන්නේ මට කිසිම අදහසක් නැහැ මේක මොනවද කරන්න කියලා. ඒ කියන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් එකේ ඊළඟට කරන්න ඕනි දේවල් ඕගොල්ලෝ කමෙන්ට් කරන්න. ඒ කියන්නේ දැන් මේ අද හොඳ විලේජ් එකක් හම්බුනොත් ඒකේ සෙටල් ඩවුන් වෙනවා. එහෙම නැතුනොත් දැන් කොහොමද ඊළඟ එපිසෝඩ් එකේ වෙන විලේජ් එකක් හොයනවා. ෆ්‍රෙන්ඩ්ස් මේ බලන්න. තර ලැන්ටන් තියෙනවා. අපි වැඩි ගලව ගමු. ඉතිරාවට මම ඔයගොල්ලන්ට කිව්වා වගේ මේකේ අයන් ටූල් එහෙම හම්බ වෙනවා අපිට මේ වගේ ලූට් වගේ. ඒක ගමු මෙතනට අපිට වැඩක් නැහැ දැන්. X එක මොන මගුලකටද? ස්ටෝන් X. අපිට අයන් X එකක් තියෙද්දි බලමු තව මොන හරි ලූට් මොන රෙද්දක්ද මේ මල් තියලා තියෙන්නේ. තව මොන හරි ලූට් තියනවාද කියලා. සිරාවටම තව මොකක්ද ලූට් තියේද? මේ ලැන්ටන් එකක් ගලව ගමු. ලැන්ටන් හැම වෙලාවෙම නිකන් ලැන්ටන් පෙරේතෙක් වගේ මම හැම වෙලාවෙම ලැන්ටන් ගලවනවා සිරාවට. මේක අස්සේ මොනවත් නැද්ද? අඩ වෝඩ බකට් එකක් තියෙනවා. ඒක වටිනවා. අපිට වෝඩ ක්ලච් එකක් එහෙම කරගන්න පුළුවන්. හරි ඉතින් දැන් hina වෙයා. මට වෝඩ ක්ලච් බෑ තමයි හරි. ඒ වුණාට බැරි වෙලාවත් හදිසියක් වුණොත් එහෙම අපිට වෝඩ බකට් එකක් තියෙන එක හොඳයිනේ. අපි යම් බලන්න මේකක් ගලවගෙන යමු. මොකද අපිට කෑම හදාගන්න ඒක හොඳයි. මොන රෙද්දක්ද මට හැම වෙලාවෙම ESC එක ඔබනවා. ඒකට කියන්නේ එහෙම නේද? ESC අනේ මන්ද. ඒ බටන් එක එබෙනවා. මේ ගලවගෙන යන්. මොක තිබ්බ කියලා කන්නේ. Let's get to work. ඇඩ්වාන්ස්මන්ට් එකක් ආව. මොන රෙද්දක්ද මන් දන්නේ. අඩේ මේ පිහියක් තියෙන අයන් පිහියක්. ඒක වැන්ඩ්ලා මයින්ක්‍රාෆ්ට් එකේ නෑ. ඒ පිහිය කැපෙනවා. හානවා පිස්සුනේ. ඒ කියන්නේ හොඳ ඩැමේජ් එකක් නැති නේද? ඒ කියන්නේ බලමු අපි අතන ෂීප්ලා ඉඳිය නේද?
අපි ශීප් කෙනෙක්ගෙන් බලමු කොහොමද මේක කියලා තව ගන්න දෙයක් නැහැ නේ. කොච්චර හොඳට මේක කැපෙනවද? අපේ මාළු කපන පීයෙන් ගහලා බලමු. අඩ 3ක් ගහන්න ඕනි ඔයි. 3ක් සිරාවට අඩේ අතනත් ස්ට්‍රක්චර් එකක්. ඒකට යන්ද කියන්නේ. හැබැයි ඔච්චර ලොකු ඒවට ගිහින් ෆ්‍රෙන්ඩ්ස් විලේජ් එකක් ෆ්‍රෙන්ඩ්ස් ඕගොල්ලන්ට පේනවද එතන විලේජ් එකක් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් අපි එතනට ටෙම්පරරි මොකද්ද වේ පොයින්ට් එකක් දාගමු. අපි එතනට යන්. ඒක ප්ලේන් බයෝම් එක කරන්න නෙවෙයි කමක් නෑ. කොහොම හරි විලේජ් යන්නේ අපි එතනට යන්. ෆ්‍රෙන්ඩ්ස් අපි මේ ස්ට්‍රක්චර් එකට යන්ද කියන්නේ. මොකෝ කියන්නේ තව ඩිංගෙන් ඉවරයි ෆ්‍රෙන්ඩ්ස්. ඒක පිලේජ් අවුට්පෝස්ට් එකක්. තව ඩිංගෙන් ෆ්‍රෙන්ඩ්ස් විලේජර්ස් ලගෙන් කන්න වෙනවා. එතන විලේජ් අවුට්පෝස්ට් එකක් මම දැන් දැක්කේ. මැප් එකේ උඩ විලේජර්ස් ලගේ බූණු තඩියට පෙන්නනවා. දැන් යකෝ දැක්කේ. මොකෙද්ද? අමුතු සද්දෙකුත් ඇහෙනවා. ඔය මොකෙද්ද? අඩේ බොරුවරනේ බය වුනේ ඒ ගෝරිල්ලෙක් කොයි. ගෝරිල්ලේ ඒ වෙනකොට කෝකඩන් ළඟට නොගිහින් ඉන්න එක හොඳයි. ගෝරිල්ලෙක්ට යකෝ බය වුනේ සිරාවට. මේකේ මේ මහා අමුතු ඒවා තියෙනවා යකෝ. එහෙම තියෙද්දිත් මම ගෝරිල්ලෙක්ටද බය වුනේ. මම දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් මේකේ ගෝරිල්ලෝ ඉන්නවද කියලා වෙන්ලා මයින්ක්‍රාෆ්ට් එකේ. අර මොකක්ද අර ෆ්‍රෙන්ඩ්ස්. ඒකටයි යම් ෆ්‍රෙන්ඩ්ස්. අනිවාර්යෙන් ඒකටයි යම්. මොකද අපිට මේකේ තනිකර තියෙන එක්ස්ප්ලෝර් කරන්න මං කිව්වා වගේ මොන මගුල කරන්නක් කලින් මේක උට නැගගෙන ඉන්න බෑ. රෙද්ද නැගහන් යකෝ. අයියෝ බෑනේ කරන්න ඉතින්. රෑ වීගෙනත් වෙනවා. රෑ වෙන්න කලින් පටගාලා විලේජ් එකට යන්. අර පැත්තේ තමයි විලේජ් එක තියෙනවා කියලා මම දාගත්තේ වේ පොයින්ට් එක. පටගාලා යන් රෑ වෙන්න කලින් පටගාලා යන්න ඕනේ එතනට. විලේජ් එක කොහොමද? ඒවට මම හිතපු යාතිය විලේජ් එකක් නෙවෙයි. එම ලොකු අවුලකුත් නැහැ. මම හෙව්වේ ප්ලේන් බයෝම් එක. මේක පට්ට කැලයක් මැද ජංගල් බයෝම් එකක යන්කු තියෙන්නේ. අපි මෙන්න මේ ගේ ඇස්සේ දාගමු මේක. අඩේ විලේජර්ස්ලා ගොරවනවත් ඇහෙනවා. අපිත් ගොරවනවා නේද? සිරාවටම. මට ඒක දැන් ඇහුනේ. අපිත් ගොරවනවා. මේක තමයි මේකට කියන්නේ බෙටර් මයින්ක්‍රාෆ්ට් කියලා. අඩේ මට මේ විලේජ් එක ගැන කිසිම ආසාවක් නැහැ. මොකද ඒක ඇත්තට ක්වොලිටි නෑ ෆ්‍රෙන්ඩ්ස්. මට හිතෙනවා වෙන විලේජ් එක හොයාගෙන යන්නත් බෑ ෆ්‍රෙන්ඩ්ස්. මොකද දැන්ටම වීඩියෝ එක විනාඩි 22කට වැඩිය දික් වෙලා තියෙන්නේ. මම විනාඩි 20ක විතර වීඩියෝ එකක් දාන්න ඉඳී. දැන්ටම වෙලා වැඩිපුර ගිහින් ඒකින්ද ඔන්න ඔය ෆ්‍රෙන්ඩ්ස්. අර බලන්න ෆ්‍රෙන්ඩ්ස්. ඒකටත් අපි යන් එතරම් නිකන් විලේජ් එකක් වගේ විලේජ් එක නෙවෙයි. නිකන් ගෙයක් වගේ ලයින් එකක් තියෙනවා. කණුවක් වගේ ලයිට් ටවර් එකක් වගේ. අපි ඒකටත් යන් ඔන්න ඔය ෆ්‍රෙන්ඩ්ස්. අපි මේ විලේජ් එකේ එමු. අර මොකක්ද අර? බලු කූඩුවක් වගේ එකක් කියහන්කෝ. ගයක් අඩේ විලේජ් එක නැද්ද මෙතන ඉන්නේ? බලනකො ඒකේ හැටි. සිරාවටම අපි කොහොම හරි ෆ්‍රෙන්ඩ්ස් මං කියමුවේ අපි මේ විලේජ් එකේ අද නවතිමු. අපි බලන්න මේ හරි වෙන විලේජ් එකක් නැහැ. කොහොම හරි අපි විලේජ් එක හොයාගමු. මේක මැප් එක තියෙන එක වට්ට වටිනවා ෆ්‍රෙන්ඩ්ස්. අපි කොහොම හරි විලේජ් එක හොයාගමු. වෙන විලේජ් එකක් මේක නම් කොහොම මේක නම් මං ඉන්නේ නැහැ. වෙන එකක් හොයාගන්න ඕනේ. මේක හැටි බලනකො වට්ට කැතයි. දැනට අදට විතරක් අපි මේක ඉමු. මෙතන මේ හරියෙන් මේකේ ලූට් නම් තියනවා ෆ්‍රෙන්ඩ්ස්. කඩුව කොහෙද දාන්නද පිස්සුද? මේක දාමු. ඇපල් ටිකක් ගමු. අපිට කෑම වලින් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ එතන ප්‍රින්ට් නයිෆ් කියලා තියෙනවා. අපි ඒක ඊළඟ එපිසෝඩ් එකේ බලමු. දැන් නම් වෙලා නැහැ. අන්තම් මෙන්න මේ හරියෙන් දාගමු. අපි මේ කියන්නේ මේ ගෙදර අපි ගමු අපේ ගෙදර විදිහට දැනට හරි රීස්පෝන් පොයින්ට් එක සෙට් කරා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් තාම සබස්ක්‍රයිබ් කරේ නැත්නම් මම සබස්ක්‍රයිබ් කරන්න. ලයික් එකක් දැම්මේ නැත්නම් ලයික් එකක් එහෙම දාන්න. ඊළඟට මොකද්ද කරන්න ඕනි කියලා කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. එතකොට තව ඔයගොල්ලෝ කැමති මොඩ් පැක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන් යන්න. මම බලන්නම් ඉස්සරහට ගේන්නේ මේ මොඩ් පැක්. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අදට ගිහිල්ලා එන්නම්. බයි.